ජේසුස්පීඨයේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ආශිර්වාදයේ දවසක් වේවා. අද දවසේ විශේෂ මංගල්‍යයක් තියෙනවා. ඒ තමයි සුදෝ මාටින් ද පෝරස් මුනිතුමන්ගේ මංගල්‍යය. ඔව් සභාවේ දෙවියන් වහන්සේට ප්‍රසන්නව ජීවත් වෙච්ච පුද්ගල ශුද්ධවන්තයෙක්. ඔව් ප්‍රේමවන්තයනි ගොඩාක් රෝගීන් උපස්ථාන කරපු කෙනෙක්. අසරණ පීඩිතයන්ට උදව් කරපු කෙනෙක්. ඖෂධ මිරිකල බෙහෙත් අදපු කෙනෙක්. බලන්න එයාගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ මහා වටිනාකමක් දෙනවා මාටින් ද පෝරස් ඒ මුනිතුමන්ගේ ජීවිතයට. ඔහුට ප්‍රේමවන්තයනි විශේෂ වරම් දීලා තිබ්බා. එකවර තැන් කීපයක පෙනී සිටින්න පුළුවන්. ඔහුට මිනිස්සුන්ගේ ඇතුළාන්තේ කියන්න පුළුවන්. දිවැස්සෙක් කියන්නත් පුළුවන්. ඒ ශුද්ධවන්තයා. ඒ වගේ ඒ ශුද්ධවන්තයන්ට එයාගේ ජීවිත ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේගේ ආඥා නීති නියෝග වලට ඒකත්වයෙන් එකඟතාවය තුළ පිළිපදිමින් යද්දී ඒ දෙන ස්වර්ගයේ තෑගි තමයි. ඒගොල්ලෝ මහ පොළොව ජීවිත ලෞකික බෞද්ධ ජීවිතයෙන් ඈත් වෙලා හිටියේ. දෙවියන් වහන්සේට ප්‍රසන්න දේ කරා. ජීවත් වෙලා ඉඳි මහා පෙළහර පාපු ශුද්ධවන්තයෝ. එතකොට ප්‍රේමවන්තයෝ ඒගොල්ලෝ ස්වර්ගයට ගිහිලා ජේසුස් දේවමෑණියෝ ගාව එද්දී මහ පොළොවේ හිටින තරහ දෙයක් මිනිසුන්ට ලබා දෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒකත් අයිති කරගන්න. අද දවසේ සුභාරංචිය තුළ ජේසුස් වහන්සේ කතා කරනවා. උන්වහන්සේ එක ගෙදරකට කෑමට යනවා. හරි එතනදී කියනවා ඔබ කෑමකට ආරාධනා කරද්දී හරි ඒ කියන්නේ පොහොසත් අය ඒ වගේම ඔබට ආය නැවත ආහාර වේලක් දෙන්න පුළුවන් අය ඥාතීන් නෑදෑයන්ව කැඳවන්න එපා කියලා. ඒතකොට ඒගොල්ලෝ මේ විදිහටම දුන්නම මේ වෙලේ ඔබට ඒ විපාකේ හම්බ වෙනවනේ. ඔබ ආහාර වේලකට දවල්ට හෝ රැයට කැඳවද්දී කොරුන් අබ්බගාතයන්ව අන්ධයන්ව දිලින්දන්ව කැඳවන්න කියලා කියනවා. එයාට ඔබට ඵල විපාක දෙන්න බෑ. ඔබට ආරාධනා කරලා කෑමක් දෙන්න බෑනේ. ලස්සන දෙයක් ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට ධර්මිෂ්ඨයන්ගේ පුනර්ජීවනයේදී ඔබට මහා ඵල විපාක හම්බ වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ප්‍රේමවන්තයනි මේ මලවුන්ගේ මාසේ අපි මේ තේරුම් ගන්න ඕන ඇත්තක් තමයි ඒක නේද? ඒ තමයි අපිත් ගොඩක් වෙලාවට මලවුන්ගේ දානයක් දෙනවා කියලා දෙන්නේ කාටද? ඒ වාට ආයේ ඒ ගෙදරනුත් දානයක් බලාපොරොත්තු වෙන තමයි දාන දෙන්නේ. දන්න අයට සහ දෙන්න පුළුවන් අයට දාන දෙනවා. ඉතින් මන් දන්නේ ජේසුස් කියන දේත් එක බලන්න. කල්පනා කරලා බලන්න ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ නිසා ඔබ කෑමක් දැන් දානේ ගමුකෝ දාන දෙද්දී ඔබට ආයේ ඒක දෙන්න බැරි කෙනෙකුට දෙන්න කියලා කියන්නේ. කෑම වේල ගැනත් එහෙමයි කියන්නේ. ආරාධනා කරන්න කියලා කියන්නේ. මේ මහා ප්‍රායෝගික දේවල් අපිට හරි ස්වර්ගීය වරප්‍රසාද එන විදිහන් තියෙනවා ප්‍රේමවන්තයනි. සමහර වෙලාවට ඒ උල්පත් අපි පාදගෙන නැහැ. අපි යන්නේ අර සාමාන්‍ය ලෝකාකාර කාරණාත් එක්ක. රෝම ලිපියේ තියෙන්නේ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී සිත වෙනස් කර ගැනීමෙන් වෙනස් කෙනෙක් වෙන්න. ලෝක ව්‍යවහාරයක් තියෙනවා. ඒ විදිහට අපි ආයුතු නැහැ. අපි වෙනස් කෙනෙක් වෙන්නට ඕන. අපේ ජීවිතය බලද්දි වෙනස් කෙනෙක්. නේද? අපේ කතාබහ හැසිරෙන විදිය, ක්‍රියා කරන විදිය වෙනස් වෙන්නට ඕන. ඒ නිසා ප්‍රේමවන්තයනි අපි මහ පොළොවේ ජීවත් වෙද්දී අර මාටින් ද පෝරස් ඒ ශුද්ධවන්තයා වගේ රෝගීන්ට උපස්ථාන කිරීම, රෝගීන්ව සැලකීම, පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීම මේවා ස්වර්ගයේ වස්තු. මේවත් එක්ක ඉන්නට ඕන. ඒ වගේ උන්වහන්සේ සුභාරංචියේ තුල කියපු දේ තුල අපි ගොඩාක් අසරණ පීඩා විඳිලා කොන් වෙච්ච දිලිඳු වෙච්ච අයට අපිට අපේ හැකියාවේ හැටියට උදව් කරන්න කියලායි කියන්නේ. ඒක ප්‍රායෝගික ධර්මය. මේ සඳහා අපිට සුද්ධ ප්‍රඥාව ඕන. ඒ ප්‍රඥාව ඉල්ලලා දේව පාමුලට ගිහිල්ලා කියලා අපි ආඥා කරමු. ජේසුස් පීඨයේ ප්‍රේමවන්තයනි